ඊයේ දිනේ ඇති වුණු විශේෂ සිද්ධියක් මුල් කරගෙන එනම් එක්සත් රාජධානිය එහෙම නැත්නම් අපි එංගලන්තයේ විසින් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු සඳහා සම්බාධක පැනවීමක් සිදු කළා තියෙනවා. මේ 4 දෙනා තමයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඒ වගේම ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ඒ වගේම හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා, ඒ වගේම විනයාගමූර්ති මුරලිදරන් එහෙම නැත්නම් කරුණාම්මාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ඊට කලින් සංවිධාන හිටපු සමාජිකයෙක්. මේ 4 දෙනාට විරුද්ධව මෙසේ සම්බාධක පනවන්න එක්සත් රාජධානිය එහෙම නැත්නම් එංගලන්තයේ තීරණය කළා තියෙන්නේ හේතු හැටියට දක්වලා තියෙන්නේ පසුගිය සිවිල් යුද සමයේ දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඒ වගේම නීති විරෝධී මිනීමැරුම්, ඒ වගේම වද බන්ධන පැමිණීම සහ ලිංගික හිංසන සිදු කිරීම කියන කාරණා උඩ කරා කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. මේ අපේ රටේ තියුනේ මහා භයානක ත්‍රස්තවාදී යුද්ධයක්. මේ සංවිධානය තමයි ලෝකෙ තිබිච්ච භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට ලෝකෙ නම් කරලා තිබුණේ. එහෙම ත්‍රස්තවාදී සංවිධානයක් සමග යුද්ධ කළා. ඒ යුද්ධේ ජයග්‍රහණය කරද්දී එයට දායකත්වයේ දක්වපු රණවිරුවන් මේ ආකාරයට වසර 15කට පසු, දැන් යුද්ධය ඉවර වෙලා වසර 15ක් වෙනවා. වසර 15කට පසු මේ ආකාරයෙන් සම්බාධක පනවලා මේ සිදු කරන්න යන්නේ කුමක්ද, කාගේ උවමනාවට මේ සිදු වෙනවද කියන කාරණය මේ රටට ආදරය කරන හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද යුද්ධය අවසන් වෙලා වසර 15ක් මේ වෙනකොට යාපනයේ ජනතාවත් මේ යුද්ධය අමතක කරලා ඔවුන් සිංහල නායකයින් ඉන්න රජයකට ආණ්ඩුවකට සහයෝගය පළ කරලා තියෙන වෙලාවක නැවත වතාවක් මෙවැනි කාරණයක් සිදු වෙන්නේ ඇයි කියන කාරණය අපිට ප්‍රශ්නයක්. ඒ වගේම මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේක පිටිපස්සේ ඉන්න කට්ටිය වගේම මේට සහයෝගය දෙන්නේ කවුද කියන කාරණය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලිව දැනුම් දෙන්න ඕනේ ජාත්‍යන්තරයට, විශේෂයෙන්ම එක්සත් රාජධානියට මේ දැනුම් දිය යුතුයි. මොකද මේ හදන්නේ නැවත වසර 15කට පසු ඔවුන්ට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ කරගන්න බැරි වෙච්ච ඒ යුද්ධ අපරාධ කරා කියන බොරු චෝදනා දාලා අපේ හමුදාවේ ඒ හිටපු රණවිරුවන්ව නැවත ඒ අපහසුතාවයට පත් කරන්න, ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න, ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න නැවත උත්සාහයක් ගන්නවා කියන දැඩි සැකය අපිට තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා වහාම තම ස්ථාවරය, තමන්ගේ රජයේ ස්ථාවරය ජාත්‍යන්තරයට ප්‍රකාශ කරලා සිටින්න ඕනේ පැහැදිලිව. මෙවැනි දෙයකට එතුමා කොයි ආකාරයටද කටයුතු කරන්නේ, පිළිගන්නවද නැද්ද කියන කාරණය. මොකද අපි දකිනවා මේ වන විට මේ රටේ යුද්ධය වෙනුවෙන් දිවි පුදපු, යුද්ධය වෙනුවෙන් කැපවෙච්ච, ජීවිතේ පරදුවට තියලා කටයුතු කරපු ඒ රණවිරුවන්ව බොහොම අපහාසාත්මක තැනකට තල්ලු කරමින් සිටිනවා. කිහිප තැනක සිදුවෙන පාතාල ක්‍රියා නිසා මුළු මහත් හමුදාවන් 3ටම අපහාස සිදු කරමින් සිටිනවා. ඒ වගේම තමයි පොලිසියට ඊටාම දරුණු ගණේ අපහාස සහ චෝදනා එල්ල කරමින් සිටිනවා. මේ රටේ ආරක්ෂාව බිඳ වට්ටමින් තියෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මේ කාරණය මේ සියලු දෙයට සම්බන්ධ කාරණයක්ද නැද්ද කියන ප්‍රශ්නයක් මේ රටට ආදරය කරන
ජනතාවට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වෙලා වහාම කරුණු පැහැදිලි කිරීමක් කරන්න, ජාත්‍යන්තරයට වහාම කියා සිටින්න මේ සම්බන්ධයෙන් මේ අපි ජාතියක් හැටියට, රටක් හැටියට මේ රටේ යුද්ධය ඉවර කරන්න, මේ රටේ මිනිසුන්ට සාමය ගේන්න, මේ රටේ ගම්වලට පෙරහැරවල් වල මිනි පෙට්ටි ආපු කාලේ නතර කරපු ඒ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අපි දිගින් දිගටම රටක් හැටියට පෙනී හිටිනවා කියන කාරණය වහාම ජාත්‍යන්තරයට දන්වා සිටින්න කියන කාරණය අපි පක්ෂයක් හැටියට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා.